තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම ජීවිතේට මොන ප්‍රශ්න ආවත් අපි සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්න විසඳ ගන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න බොහෝ වෙලාවට භාවිතා කරන ක්‍රම තමයි මේ අපේ අම්මා සහ තාත්තා අපට කියලා දුන්නු ක්‍රමවේද. බොහෝ වෙලාවට ගොඩක් දරුවෝ තමන්ට එල්ල වෙන මොනයම් ප්‍රශ්නයක් තිබුණත් මුලින්ම සිහියට නගා ගන්නෙත් අම්මා හිටියනම් තාත්තා හිටියනම් කොයිතරම් එකක්ද මේ වෙලාවේදී මට තනියට ඒගොල්ලෝ ඉන්නවනේ කියලා සාමාන්‍යයෙන් දරුවෝ හිතන කාරණාවක්. බොහෝ දෙනෙක් ඒකට නැඹුරු වෙලා තියෙනවා. මම අද මේ කාරණාවට මෙහෙම ප්‍රවේශ වෙන්න ප්‍රධාන හේතුව තාත්තා කියලා කියන්නේ ඇත්තටම අපි කාටවත් අමතක වෙච්ච චරිතයක් නෙමෙයි. නමුත් ගොඩක් අය කතා බහට ලක් නොකරන චරිතයක් කියලා හිතනවා. එක වෙලාවකට සමාජ මාධ්‍යයේ අම්මා ගැන විතරක් ගොඩක් කරුණු කාරණා සටහන් වෙනකොට ඒ වගේම කවි ගායනා නිර්මාණය වෙලා තියෙනකොට එක වෙලාවට මේ හැම කෙනෙක්ම කතා කරන්නේ අම්මා ගැන විතරක්ද කියලා මොක බොහෝ වෙලාවට හිතනවා. තාත්තා හැමෝටම අමතක කළාද කියලා. නමුත් මේ තාත්තා කියන්නේම සැබෑ චරිතයක් අපේ ජීවිතවල අපට හම්බෙච්ච හොඳම වීරයා. අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න සමාජ බොහෝ දෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ඒ වගේම මේ යම් තැන්වලදී හයියට ශක්තියට වැඩ කරන්න මම හිතන්නේ තාත්තා තරම් අපට හයියක් වුණු තව කෙනෙක් නැහැ මම දන්න විදිහට. නමුත් ඉතින් අපි යා ගැන කතා කරන ප්‍රමාණය අඩුයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ගොඩක් තාත්තලා මේ දරුවන්ට තමන්ගේ ආදරය කොයිතරම්ද කියලා පෙන්වන්නේ නැති එකද කොහෙද නේද? නමුත් ඒගොල්ලෝ යම් තැන්වලදී අසරණ වෙලා තියෙන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ ගෙදරක දුවක් ඉන්න තාත්තා කෙනෙක් වුණොත් ඒ තාත්තා ගොඩක් දුරට අසරණ වෙන තැනක් තමයි දරුවා දුවව වැඩිවියටපත් වුණාට පස්සේ. දරුවා දියණියක්ව වැඩිවියටපත් වෙනකන් තාත්තා බොහෝ වෙලාවට යත් එක්ක සෙල්ලම් කරනවා, යත් එක්ක ළඟින් ඉන්නවා. සමහර වෙලාවට දුව උනත් තාත්තගේ කරේ නැගගෙන දඟලගෙන පපුවට ඔලුව තියාගෙන නිදා ගන්නවා. තාත්තගේ තුරුල ඉන්නේව මේ හැම දෙයක්ම ඇත්තටම තාත්තට දුවත් එක්ක ඔය කියන ජීවිතේ ගත කරන්න පුළුවන් වෙන්නේ දරුවව වැඩිවියටපත් වුණා වෙනකන් විතරයි. ඊට පස්සේ වැඩිවියටපත් වුණාට පස්සේ තාත්තා ඒ දුවගෙන් ඈත් වෙනව නෙමෙයි, ටිකක් දුරස් වෙලා ඉන්නවා. වැඩිවියටපත් වෙච්ච දරුවෙක් කියන අදහසයි එයා ලොකු ළමයෙක් කියන අදහසත් එක්කම තාත්තා අර වෙනදා එයත් එක්ක ගත කරපු ජීවිතෙන් ටිකක් ඈත් වෙලා ටිකක් දුරස් වෙලා ජීවිතේ ගත කරනවා. තමන්ගේ හදවත තුළ දරුවා කෙරෙහි ගොඩනගාගත් ආදරය තැන්පත් කරගෙන. පුතෙක් හිටියත් එහෙමයි. සමහර වෙලාවට අවුරුදු 14 15 වුණාට පස්සේ පුතාලා වුණත් තාත්තට සමීප වෙනවට වඩා මම දන්න විදිහට අම්මා ළඟ තමයි රැඳෙන්නේ. අම්මත් එක්ක රණ්ඩු කරගෙන හරි බැනගෙන හරි ගහගෙන හරි මොනවා හරි කරගෙන ඒ කියන කාලපාරාසවලදී පුතා සාමාන්‍යයෙන් අම්මත් එක්ක රැඳෙනවා, තාත්තගෙන් ටිකක් දුරස් වෙනවා, ඈත් වෙනවා එයාගේ වයස යෑමත් එක්ක. මේක මම විතරක් නෙමෙයි ඔබ උනත් අනුමත කරන දෙයක්. සාමාන්‍යයෙන් අපි හැමෝම එහෙමයි. දැනට මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ගොඩාක් නාලිකාවල තාත්තට මේ කියන ගෞරවය, මේ කියන ආදරය නැවත අරන් දෙන්න උත්සාහ දරන තැන් තියෙනවා. ඔය ඉඳලා හිටලා මම දැක්කපු කාරණාවක් තමයි මේ සමහර YouTube නාලිකා කරන අය පාරේදී හම්බ වෙන අයගේ මාර්ගෙන් තමන්ගේ තාත්තට අම්මට අයියට මේ වගේ අයට දුරකථන ඇමතුමක් දීලා මේ ආදරේ කියලා කියන්න කියලා. මේ කතා යනකොට ඒ කතාව කෙරෙනකොට තාත්තලාට හරි පුදුමයි. කවදාකවත් නැතුව දුව පුතා අද මොකද මෙහෙම කිව්වේ
කියලා හිතෙනවා. ඒතකොට එයාලගේ වචන ප්‍රකාශ වෙනකොට තේරෙනවා දරුවෝ ටිකක් දුරස් වෙලා දෙමාපියන්ගෙන් ඉන්න එක පැත්තකින් දෙමාපියන්ගෙන් දුරස් වෙච්ච දරුවෝ ඉන්නවා. තව පැත්තකින් අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙච්ච දරුවෝත් ඉන්නවා. මේ කාරණාව සමාජය අපි දකින දෙයක් අපිට පේන දෙයක්. මටත් අද ඇත්තටම හිතුණා මේ තාත්තා කියලා කියන්නේ අපිට හම්බෙච්ච මහා විශාල පෞරක් ශක්තියක්. ඒ වගේම මහා මෙරක් වගේ ආදරයක් හිත තුළ තැන්පත් කරගෙන අපිව අප්‍රමාණ විදිහට ආරක්ෂා කරන කෙනෙක්. පොඩි කාලේ මතක ඇති ඕන කෙනෙකුට මේ පන්ති කාමරයක පාසලේදී පාසල් ජීවිතයේදී පන්ති කාමරයක මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවුනොත් අපි කියන්නේ තාත්තට කියනවා කියලා. එහෙම තමයි අපි අම්මට හෝ තාත්තට කියනවා කියලා. දැන් තාත්තට කියනවා කියලා කියන්නේ හේතුව වෙන මොකටවත් නෙමෙයි අර පුද්ගලයන්ව බය කරගන්න. ඒ කියන්නේ තාත්තා එතනදී අපේ වීරයා. එහෙම දෙයක් තියෙනවා. අපේ තාත්තා අපට එහෙම තමයි දැනුනේ සහ තේරුනේ. ඉතින් ඉන්න කාලපරාසය තුළ ඒගොල්ලෝ අපි ළඟ ඉන්න කාලපරාසය තුළ ඇත්තටම අපට එයාලගේ ලොකු වටිනාකමක් දැනෙන්නේ නැහැ. නමුත් මම හිතනවා ගොඩාක් අද වෙනකොට මේ වීඩියෝ එක දකින්න ඔබගේ තාත්තා ඉන්නවා නම් ඔබට තේරෙයි ඔබට ඒක ලොකුවට දැනලා නැහැ කියලා. හැබැයි තාත්තා නැති කෙනෙක් මේක බලලා නම් ඔයාට දැනෙයි. ඇත්තටම තාත්තා හිටියානම් කොයිතරම් වටිනවද කොයිතරම් එකක්ද කියන එක අපිට දැනෙන තැන් තියෙන ඒගොල්ලෝ ඉන්න කාලේ දැනෙච්ච නැති දෙය මේ වෙනකොට අපිට දැනෙනවා. මොකද එයාලගේ හයිය අපේ අද මේ තරම් දුරට එන්න මේ තරම් දුර ගමනක් අරගෙන එන්න තාත්තා අපට මහා මෙරක් වගේ ශක්තියක් වුණා. සමහර වෙලාවට මම දැකපු තව කාරණාවක් තමයි පාසලට එක්කන් එන එක, පන්තියට එක්කගෙන යන එක, දුව පුතා ලොකු වුණත් එයාලගේ රස්සාවට පළවෙනි දවසේ යනකොට ඉන්ටර්විව් එකට එක්කගෙන යනකොට තාත්තා එක්කගෙන ගිහිල්ලා පැත්තකින් තියාගෙන හරීම අසරණ විදිහට ඈතට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවන් ඉස්සරහට යන විදිහ. අපිට සමහරලාට ගොඩක් දේවල් අමතක වෙනවා. එයා වෙනුවෙන් කරන්න. එයාට එක්ක වැඳලා යන්න අමතක වෙනවා, එක්ක එයාට කියලා යන්න අමතක වෙනවා. සමහර වෙලාවට එයා අපි වෙනුවෙන් උදේ පාන්දර ගෙදරින් එළියට ගිහිල්ලා රස්සාව කරන්න ගිහිල්ලා ඒ වගේ දේවල් තාමත් ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරන තැන් තියෙනවා. අදටත් ඔබ නිකන් අත්හදා බැලීමක් කරන්න සල්ලි ඔබ ළඟ තිබුණත් තාත්තගෙන් හරි අම්මගෙන් හරි ළඟට ගිහිල්ලා අහන්න බලන්න මේ තාත්තේ කීයක් හරි ගන්න නැද්ද කියලා අහුවාම කවදාකවත් නෑ පුතේ කියලා කියන්නේ. තාමන් දෙන්නම් කියලා ඉන්න පොඩ්ඩක් කියලා ඒක ගෙනල්ලා දෙන තැනට ඒ කියන්නේ එහෙම තත්ත්වයක් අද තාමත් ඒගොල්ලෝ ළඟ මම විශ්වාස කරනවා තියෙනවා කියලා. ඒක හැබැයි අපට දැනෙන්නේ අර මම මුලින් කිව්වා වගේ ওই දෙන්නගෙන් විශේෂයෙන්ම අම්මා හෝ තාත්තා අපි ළඟ නැති වුණාම අපෙන් ඈත් වුණාම අපිට ටිකක් මේක දැනෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා මේ තාත්තා කියන චරිතය සම්බන්ධව බොඩක් අය කතා නොකරනවා නෙමෙයි. හැමෝටම තාත්තලා ඉන්නවා. හැමෝම තාත්තට ආදරේ. නමුත් එක පැත්තකින් අපි එයාලට ආදරේ පෙන්නලා නැහැ. තව පැත්තකින් තාත්තා අපට ආදරේ පෙන්නලා නැහැ. හැබැයි හදවතින්ම දරුවන්ගේ දියුණුවට, දරුවන්ගේ පැවැත්මට, දරුවන්ගේ සංවර්ධනය සඳහා ආරක්ෂාව සඳහා මම හිතන්නේ සැබෑවටම මේ වැඩ කටයුතු කරනවා නම් කරන්නේ ඒ වගේ මේ කැපකිරීම කරනවා නම් කරන්නේ තාත්තම තමයි. ඉතින් මට ඕන වුණා පුළුවන්කමක් තියෙනවා නම් ඔබට එක වතාවක් අද වෙනකොට පොඩි කාලේ තාත්තට ආදරේ කියලා කෑ ගහපුව අපට ඒ වගේම තාත්තා එනකන් බලාගෙන හිටපු අපි අද වෙනකොට යම් හේතුවක් නිසා ඒ කාරණාවන්ගෙන් බැහැර වෙලා ඉන්නවා නම් අද පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා නම් නිකමට වගේ ළඟට අරගෙන නිකමට වගේ යා ළඟින් ඉඳගෙන තාත්තට ආදරේ කියලා ඔබට කට ඇරලා කියන්න පුළුවන් නම් ඔබට දැනෙයි එයා අපිට කොච්චර ආදරේද සහ ලෙන්ගතුද කියලා. අපි කොහෙ ගිහිල්ලා ආවත් අම්මේ කියාගෙන ගෙට ඇතුල් වෙන අය නේද? ගමනක් ගියත් එහෙමයි. ඒ වගේම මොනවා හරි කටයුත්තකට සම්බන්ධ වුණත් අපි අම්මේ කියාගෙන කටපුරා කෑ ගහගෙන යන අපට තාත්තේ කියලා හයියෙන් කතා කරන තැනට එනකන් අපි මම හිතන්නේ තාම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අපි අර කුඩා කාලේ හිටපු කුඩා කාලේ අපි ගොඩනගාගෙන තිබිච්ච කුඩා කාලේ අපි ළඟ සංවර්ධනය කරපු සමහර කාරණා මේ වෙද්දි අපෙන් ටිකක් ඈත් වෙලා දුරස් වෙලා අපි ඉවත් වෙලා වගේ බවක් දැනෙනවා. සමාජෙ මේක තියෙනවා. මොකද බොහෝ පවුල් වල බොහෝ ගෙවල් වල ওই කාරණා අපට උනත් දැනලා තියෙනවා. ගෙදරට ගියාට පස්සේ දැන් පුතාලා දුවලා ටිකක් දුරස් ඒ වගේම ඈත් වෙලා
වෙනද අපිත් එක්ක එකට හිටියා, කනකොට එකට හිටියා. ඒ වගේම නිදා ගන්නකො එකට හිටියා. කතා බහ කර හිටියා, ටීවී බැලුවත් එකට. ලෙන්ගතුකමක් තිබුණ, සුහදත්වයක් තිබුණ. දැන් හාඳුරන්නේ අපේ දරුවෝ පවා ටිකක් අපෙන් දුරස් වෙලා ඉන්නේ. දැන් එයාලා ලොකුයිනේ. ඒ නිසා ඉතින් අපි වැඩි යාලට කරදර කරන්නේ, ඒ වගේම වැඩි යාලට බාධා කරන්නේ. කොයි වෙලාවෙත් බැලුවොත් නැත්තම් සමහර දරුවෝට ওই කාරණා කරගන්න වෙලාවක් නෑ. ඒගොල්ලෝ දුරකථනවල, සමහර අය රාජකාරිවල මේ කියන කරුණු කාරණා හේතු කරගෙන ගොඩක් දරුවන්ට මේ තමන්ගේ ආදරණීය තාත්තා සහ අම්මා කියන චරිත දෙක දුරස් වෙලා තියෙනවා. නමුත් මට කියන්න උවමනා වුණේ අම්මට නම් ඉතින් අපි හැමෝම ආදරෙන් ඉන්නවා. හැමෝම අම්මා ගැන කතා කරනවා. කවි සින්දු අප්‍රමාණ විදිහට ලියලා තියෙනවා. තාත්තා ගැන ලියලා සමාජගත කරලා තියෙන ප්‍රමාණය ටිකක් අඩුයි. නමුත් අම්මා වගේම තාත්තත් අපට අප්‍රමාණ විදිහට ආදරය කරන චරිතයක්. ඒක නිසා මතක නොකර පුළුවන්කමක් තියෙනවා නම් එයා ළඟින් තියාගෙන කොච්චර වයසට ගියත් කමන්න ඔළුව අත ගගා හරි ළඟ වාඩි වෙලා හරි නිකමට වගේ කියලා බලන්නකො තාත්තා මං තාත්තට තාමත් පොඩි කාලේ වගේම ආදරේ කියලා. එතකොට එයා ඇස්වල කඳුළු හලාගෙන ඔබව සිප වෙලඳ ගැනීම හෝ එහෙම නැතිනම් ළඟින් තියාගෙන ආදරෙන් තුරුළු කරගෙන ඉන්න එක හරි එයාලා මං හිතනවා කරයි. මොකද එයාලා අපට නොපෙන්නුවාට දරුවොන් හැටියට අපට අප්‍රමාණ ලෙස ආදරය කරන කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ.